සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help එකෙන් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ගත්තේ කලින් වීඩියෝ එකේ ඔයාලට හිතන්න ඉතුරු කරලා ගිය ප්‍රශ්න. ඉතින් අද ප්‍රශ්නෙට පිළිතුරු බලලා අපි අනිත් ප්‍රශ්න වලට යමු. ඉතින් එදා අපි අහුවේ ඇමරිකා එක්සත් ජනපදයට ලිබර්ටි ප්‍රතිමාව තෑගි කළේ කුමන රටද? ඒකට පිළිතුර තමයි B ප්‍රංශය. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලිබර්ටි ප්‍රතිමාවේ පින්තූරය. හරි. එහෙනම් අද දවසේ දෙවෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ දෙවෙනි ප්‍රශ්නේ තමයි අධික අවුරුද්දකට දින කීයක් තිබේද? A 365යි, B 366යි, C 367යි, D 368යි. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B 366යි. මම හිතනවා ඔයාලගේ පිළිතුරත් හරි ඇති කියලා. හරි. එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද? A පෘථිවිය, B බ්‍රහස්පති, C සෙනසුරු, D නෙප්චූන්. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B බ්‍රහස්පති. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රහස්පති ග්‍රහලෝකයේ පින්තූරය. හරි. එහෙනම් අද දවසේ හතරවෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ හතරවෙනි ප්‍රශ්නේ තමයි භූමි ප්‍රමාණය අනුව ලෝකයේ විශාලතම රට කුමක්ද? A චීනය, B රුසියාව, C කැනඩාව, D ඇමරිකා එක්සත් ජනපදය. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B රුසියාව. හරි. එහෙනම් අද දවසේ අවසාන ප්‍රශ්නයට. අද දවසේ අවසාන ප්‍රශ්නය තමයි පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයින් කී දෙනෙක් සිටීද? A 9යි, B 10යි, C 11යි, D 12යි. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C 11යි. හරි. කලින් වීඩියෝ වල වගේම අතත් අපි වීඩියෝ එකේ අවසානට ඔයාලට හිතන්න ප්‍රශ්නයක් ගෙනාවා. අද දවසේ ප්‍රශ්නේ තමයි රෝමියෝ ජුලියට් කතාව ලිව්වේ කවුද? A ඩිකන්ස්, B ෂේක්ස්පියර්, C මාර්ක් ට්වේන්, D ජෝර්ජ් ඕවර්. හරි. ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අද සමු ගන්න. සුබ දවසක්.